හෙලෝ ළමයි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ළමයි අද මං ඔයාලට කියන්න යන්නේ මගේ වගේ ලස්සනට දිගට කොණ්ඩේ වවා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඇත්තටම ළමයි මේක ආයුර්වේද තෙල් එකක්. මට මේ තෙල් එක ඉස්සර හදලා දෙන්නේ අපේ ආච්චි අම්මා. දැන් නම් ඉතින් මට මේ තෙල් එක තනියම හදා ගන්න පුළුවන්. ඉතින් මං හිතුවා එහෙම එකේ මම මේ වගේ ලස්සනට දිගට කොණ්ඩේ වවා ගත්ත රහස ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. අපිට මේ තෙල් එක ගෙදරදිම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දැන් බලමු අපිට මේ තෙල් එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවාද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා උළුහල් ග්‍රෑම් 5ක්, කළුදුරු වැට ග්‍රෑම් 5ක්. ඒ වගේම අපිට තව ඕන වෙනවා කරපිංචා මේ වගේ ඉති 15ක් විතර තිබ්බනම් ඇති. ඊට පස්සේ අපිට ඕන වෙනවා සුදු ලුණු බික් එකක්, රතු ලුණු බික් 4-5ක් තිබ්බනම් ඇති. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ සැවැන්ද රාමුල්. සැවැන්ද රාමුල් ග්‍රෑම් 5ක් වගේ තිබ්බනම් ඒත් ඇති ළමයි. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මෙන්න මේ වගේ E විටමින් කරල් 5ක්. ඒව ඉතින් ඕනම ෆාමසි එක ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙන වැදගත්ම දේ තමයි මේ සුදු පොල් තෙල්. මේවත් ඕනෙම ෆුඩ් සිටි එක ආයුර්වේද කඩේකින් අපි මේ ගත්ත කරපිංචයි රතු ලුණුයි සුදු ලුණුයි හොඳට හොදලා මද පවනේ වේලෙන්න තියලා තමයි ගන්න ඕනේ. එහෙම අරගෙන කරපිංච ටික මෙන්න මේ වගේ හීනියට ලියා ගන්න ඕනේ. ගොඩාක් හීනියට ඕනේ අර කපා ගන්න ඕනේ කොළ ටික. ඊට පස්සේ අපි ගත්ත රතු ලුණුයි සුදු ලුණුයිත් මෙන්න මේ වගේ හීනියට ලියා ගන්න ඕනේ. දැන් අපි බලමු අපේ මේ තෙල් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ වගේ පිරිසිදු භාජනයක් අරගෙන අඩු ගින්දරේ ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ භාජනය ටිකක් රත් වෙගෙන එනකොට අපි අර ගත්ත පොල් තෙල් ටික මේකට දාගන්න ඕනේ. ළමයි හොඳට මතක තියාගන්න මේක හදද්දී අපි හැමතිස්සෙම අඩු ගින්දරේ තමයි හදන්න ඕනේ. නැත්නම් මේ තෙල් එක කර වෙන්න බලනවා. ඉතින් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේක හදන්නේ අපි අඩු ගින්දරේ. හරිද? ඊට පස්සේ මේක අපි තෙල් ටික රත් වෙනකන් විනාඩි 5ක් විතර ලිපේ මෙන්න මේ වගේ තියාගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ අපි අර කපාගත්ත රතු ලුණුයි සුදු ලුණුයි ටික මේ තෙල් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් අර වගේම විනාඩි 5ක් විතර මෙහෙම තෙල් එකේ රත් වෙන්න දෙන්න ඕනේ. විනාඩි 5කට පස්සේ අපි අර කපාගත්ත කරපිංච ටික අපේ මේ තෙල් එකට දාන්න ඕනේ. මේ කරපිංච ටික දැම්ම ගමන් අපි ලිප ඕෆ් කරන්න ඕනේ. මොකද නැත්තම් කරපිංච ටික කර වෙනවා. ඉතින් ළමයි හොඳට මතක තියාගන්න. කරපිංච ටික දැම්ම ගමන්ම අපි ලිප ඕෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ටික වෙලාවක් විනාඩි 5ක් විතර තෙල් එක චුට්ටක් නිවෙන්න තියාගන්න ඕනේ. දැන් අපි මේ තෙල් එක පෙරා ගන්න ඕනේ. මේ වගේ ගොඩක් ඒකට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් තුනී රෙදි කෑල්ලක් පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපි තෙල් ටික පෙරා ගන්න ඕනේ. දැන් මේ තෙල් එක තියෙන්නේ මද රස්නෙන්. මේ මද රස්නෙන් තියෙනකොට තමයි අපි දාගන්න ඕන අනිත් දේවල් ටිකත් දාගන්න ඕනේ. තෙල් එක නිවෙන්න කලින් හොඳට මතක තියාගන්න තෙල් එක නිවෙන්න කලින් තමයි අපි අර දාන අනිත් දේවල් ටිකත් මේකට දාගන්න ඕනේ. දැන් අපි මේ තෙල් එකට උළුහාල් ටිකයි කළුතුරු ටිකයි දාගන්න ඕනේ. අතර මේ කඳුරු වැට දැම්මහම ඔය අපේ කොණ්ඩේ අලුතින් වැවෙනවා. බේබි හෑර්ස් කියන්නේ ඒව ගොඩක්ම එනවා මේ කළුතුරු වැට දාලා තෙල් එක හැදුවාම. ඔයාලගේ ඔළුවේ හිස්සොර එහෙම ගොඩාක් තියෙනවා නම් උළුහාල් ටිකක් වැඩිපුර දාගත්තට කමක් නැහැ. උළුහාල් වලට අපේ හිස්සොර නැති වෙනවා. මේ ටික මේ විදිහට දාගත්තට පස්සේ මේ වෙලාවෙම
අපි ඊළඟට දාගන්න ඕනේ අපි අරගත්ත E විටමින් කරල් ටික. ඒ ටිකත් මෙහෙම දාගෙන ඊට පස්සේ අපි මෙන්න මේ වගේ හැන්දකින් පොඩ්ඩක් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ තෙල් ටික බෝතලයකට දාගමු එහෙනම්. මම නම් මේ තෙල් ටික දාන්න ගත්ත ඉතින් අර සුදු පොල් තෙල් තිබ්බ බෝතලෙම තමයි. ඔයාලා වෙන බෝතලයක් ගන්නවා නම් හොඳට පිරිසිදු කරපු අර අතුලේ එහෙම වතුර නැති හොඳ තෙත මාත්තු කරපු බෝතලයක් ගන්න. ඊට පස්සේ අපි අරගත්ත සැවැන්ද රාමුවල් ටික මෙන්න මේ වගේ බෝතලේ ඇතුළට දාගන්න ඕනේ. සැවැන්ද රාමුවල් දැම්මාම ළමයි මේ තෙල් එක මාර සුවඳයි. ඊට පස්සේ අපේ තෙල් එක අර තෙල් එකේ තියෙන උළු හාලුයි කළුඳුරු වැටයි එක්කම මෙන්න මේ විදිහට බෝතලයට දාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත තෙල් එක. මේක හරියටම ඔළුවේ ගා ගන්න විදිය මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.